අද කාලේ අපේ රටේ සමහර අය ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා කෑ ගැහුවට ඔයා දන්නවද මීට දශක කිහිපයකට කලින් සිංගප්පූරුව ගොඩනගපු නායකයාගේ ලොකුම හීනය වෙලා තිබුණේ සිංගප්පූරුවත් කවදා හරි දවසක ලංකාව වගේ දියුණු රටක් කරනවා කියන එක කියලා. ඔව් ඒක තමයි ඇත්ත. 1956 අවුරුද්දේ සිංගප්පූරුවේ පළමු අගමැතිවරයා වගේම එහි නිර්මාතෘණු ලී ක්වාන් යූ ලංකාවට ආපු වෙලාවේ අපේ රටේ එදා තිබුණු සංවර්ධනය දැකලා තමන්ගේ රටත් ලංකාව වගේ දියුණු කරන්න තමයි ආදර්ශයට ගත්තේ. අපේ රටේ නායකයෝ පස්සේ කාලෙක ලංකාව සිංගප්පූරුවක් කරන්න හීන දකිද්දි සිංගප්පූරුවේ නායකයා එදා හීන දැක්කේ සිංගප්පූරුව ලංකාව වගේ දියුණු කරන්නයි. 1965 අගෝස්තු 9 වෙනිදා කළුසුදු රූපවාහිනී තිරයක් ඉස්සරහට ආපු එක මිනිස්සෙක් තමන්ගේ කතාව අතරතුර එකපාරටම දරුවෙක් වගේ ඉකිග ගහ අඩන්න පටන් ගත්තා. ඔහු අඩනව දැකපු මුළු රටම එදා කදුළු සැලුවා. හැබැයි මේ අඩන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. මේ තමයි තමන්ගේ රට වෙනත් රටකින් බලහත්කාරයෙන් පන්නලා දාපු මොහොතේ ඒ අසරණුණු ජාතිය අනාගතය බාරගත්ත නායකයා ලී ක්වාන් යූ. ලෝක ඉතිහාසයේ කිසිම රටක් තමන්ගේ නිදහස මේ තරම් වේදනාවකින් සමරලා නැතුව ඇති. එදා සිංගප්පූරුවට නිදහස ලැබෙනවා කියන්නේ හරියට මරණ සහතිකයක් අතර දුන්න වගේ වැඩක්. මොකද එදා ඒ රටේ බොන්න වතුර පොදක් තිබුණේ නැහැ. වගා කරන්න බිම් අගලක් තිබුණේ නැහැ. කිසිම ස්වභාවික සම්පතක් තිබුණේ නැහැ. පිරෙන්නම තිබුණේ කුණු ගද ගහන මඩගොහරු, අපරාධකරුවන් සහ මැලේරියාව වගේ ලෙඩ රෝග විතරයි. එදා ලෝකෙ හිටපු ප්‍රබල දේශපාලන විශ්ලේෂකයින් පවා කිව්වේ මේ කුඩා දූපත මාස 6කින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යාවි කියලා. හැබැයි ඒ කදුළු සලපු දවසේ ඉඳන් දශක 6ක් ගත වෙන අද වෙනකොට තත්ත්වය කොහොමද? එදා අනුන්ගෙන් වතුර ඉල්ලගෙන බීපු සිංගප්පූරුව අද ලෝකේ ධනවත්ම සහ දියුණුම රටවල් අයිස්තුවේ ඉහිලින්ම වැජබෙනවා. අහස සිප ගන්නා දැවැන්ත ගොඩනැගිලි, ලෝකේ හොඳම ගුවන්තොටු පොළ, කාර්යබහුලම වරාය වගේම ඇමරිකානු ඩොලර් 88000කට වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් තියෙන ආසියාවේ ආර්ථික බලවතා බවට පත් වෙලා ඉවරයි. ලෝකේ බලවත්ම පාස්පෝර්ට් එක තියෙන්නේ අද සිංගප්පූරුවට. කොහොමද මුකුත්ම නැති මඩගොහරුවක් මෙච්චර කෙටි කාලයකින් මේ තරම් දැවැන්ත ගමනක් ආවේ? මේක නිකම්ම නිකම් වාසනාවට උණු දෙයක් නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන්නේ ලෝකයේ කිසිම රටක් අත්හදා නොබලපු අමුතුම විදියේ රහස් සහ යකඩ නීති මාලාවක්. අපි අද කතා කරන්නේ ලෝකෙම පුදුමයට පත් කරපු ඒ සිංගප්පූරු හාස්කම ගැනයි. අංක 1 මරණ සහතිකයක් අතින්ගත් උපත සහ තනිවීම. සිංගප්පූරුවේ කතාව පටන් ගන්නේ ලොකු ඛේදවාචකයකින්. බ්‍රිතාන්‍යයන්ගේ නිදහස ලැබුණට පස්සේ 1963 දී සිංගප්පූරුව තීරණය කරනවා මැලේසියාවත් එක්ක එකතු වෙලා එකම රටක් විදිහට ඉස්සරහට යන්න. මොකද Tamanට තනියම පැවැත්මක් නැහැ කියන එක එදා සිංගප්පූරු නායකයෝ හොඳින්ම දැනගෙන හිටියා. හැබැයි මේ එකමුතුව වැඩි කාලයක් පැවතුනේ නැහැ. සිංගප්පූරුවේ හිටපු බහුතරයක් චීන ජාතිකයන් සහ මැලේ ජාතිකයන් අතර නිරන්තරයෙන් දරුණු ජාතිවාදී කෝලාහල ඇති වෙන්න ගත්තා. පාරවල මිනිස්සු මරා ගත්තා. ගෙවල් ගිනි තිබ්බා. මේ තත්ත්වය පාලනය කරන්න බැරි තැන 1965 අගෝස්තු මාසයේදී මැලේසියානු පාර්ලිමේන්තුව ඡන්දයක් තියලා තීරණය කරනවා සිංගප්පූරුව මැලේසියාවෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. ලෝක ඉතිහාසයේ තමන්ගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් නිදහස ලබා දීපු එකම රට සිංගප්පූරුව වෙන්න ඇති. එදා සිංගප්පූරුවට අනාගතයක් තිබුණේ නැහැ. ජනතාවගෙන් බහුතරයක් ජීවත් වුණේ මඩගොහරු ආශ්‍රිතව හදපු කිසිම සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැති ලෑලි මඩුවල සහ පැල්පත්වල. මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් දූපතේ තිබුණේ නැහැ. වතුර ගෙනාවේ පයිප්ප මාර්ගයෙන් මැලේසියාවෙන් ලබා දුන්නේ ජල සැපයුම නතර කළා නම් මුළු සිංගප්පූරුවම පිපාසයෙන් මැරලා යන තත්ත්වයක් තමයි එදා තිබුණේ. මේ වගේ තත්ත්වයකදී රටක් බාරගත්ත ලී ක්වාන් යූට තිබුණේ විකල්ප දෙකයි. එක්ක මේ අභියෝගයේ ඉස්සරහා පරාජය බාරගෙන විනාශ වෙලා යන්න දෙන එක. එහෙම නැත්නම් කවුරුත් නොහිතන විදිහේ අලුත්ම ගමනක් යන එක. ඔහු තෝරගත්තේ ඒ අමාරුම පාර. අංක 2 භූගෝලීය පිහිටීමෙන් ලෝකෙම දිනා ගැනීම. සිංගප්පූරුවට විකුණලා සල්ලි හොයන්න කිසිම ස්වභාවික සම්පතක් නොතිබුණා. ඔවුන්ට එක ලොකු වාසියක් තිබුණා. ලී ක්වාන් යූ දැක්කා තමන්ගේ වටිනාම සම්පත මොකක්ද කියලා. ඒ තමයි ඔවුන්ගේ භූගෝලීය පිහිටීම. ආසියාව සහ යුරෝපය, නැගෙනහිර සහ බටහිර ලෝකය යා කරන ප්‍රධානම මුහුදු මාර්ගය වන මලක්කා සමුද්‍ර සංධිය හරියටම පිහිටලා තියෙන සිංගප්පූරුව ආසන්නයේ. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න සිංගප්පූරු රජය දැවැන්ත සැලසුමක් හැදුවා. ඒ කාලේ වෙනකොට ලෝකයේ නාවික ගමනාගමනයේ විශාල වෙනසකට ලක් වෙමිනුයි තිබුණේ. ලෝකයට අලුතින් කන්ටේනර් නැව් හඳුන්වා දෙමින් තිබුණු යුගයක් ඒක. ගොඩක් රටවල් මේ අලුත් තාක්ෂණයට බය වුණා. හැබැයි සිංගප්පූරු රජය විශාල අවදානමක් අරගෙන තමන්ගේ වරාය කන්ටේනර් මෙහෙයුම් කරන්න පුළුවන් විදිහට නවීකරණය කරා. වෙනත් රටවල වරායන් වල දවස් ගණන් නැව් රස්තියාදු වෙද්දී සිංගප්පූරු වරායේදී පේ කිහිපයකින් නැවක බඩු බාන්න, තෙල් ගහගන්න, අලුත් ඇඩියා කටයුතු කරගන්න පහසුකම් හැදුවා. මේ නිසා ලෝකේ ලොකුම නැව් සමාගම් සිංගප්පූරුව හරහා තමන්ගේ ගමන් මාර්ගය හදාගත්තා. අද වෙනකොට ලෝකේ කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ වරාය. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෂිප්මන්ට් පෝර්ට් එක තියෙන්නේ සිංගප්පූරුවේ. මේ වරායට එන දහස්
ගණන් නැව් දැවැන්ත කන්ටේනර් මෙහෙයුම් සහ ක්‍රේන් අද වෙද්දී සිංගප්පූරු ආර්ථිකයේ ප්‍රධානම ජීවනාලිය බවට පත් වෙලා තියෙනවා. වරායෙන් පටන්ගත්තු මේ ගමන ඔවුන් අද වෙද්දී ගුවන් සේවය දක්වාත් පුළුල් කරලා ඉවරයි. ලෝකයේ හොඳම ගුවන් තොටුපොළ විදිහට හැමදාම වගේ සම්මාන ගන්න චැංගි ගුවන් තොටුපොළ නිර්මාණය වෙන්නේ ලෝකයේම ආකරණ මධ්‍යස්ථානයක් බවට සිංගප්පූරුව පත් කිරීමේ ඒ දැවැන්ත සැලසුමේ ප්‍රතිඵලයක් විදිහටයි. අංක 3 මඩගොහරුවක් කර්මාන්තපුරයක් කළ හාස්කම. රටක වරායක් තිබුණාට විතරක් මදි. මිනිස්සුන්ට රැකියා තියෙන්න ඕනේ. 70 දශකයේ වෙද්දී ආසියාවේ සහ අප්‍රිකාවේ ගොඩක් රටවල් කලේ යටත් විජිතවාදයට විරුද්ධ වෙලා විදේශීය සමාගම් තමන්ගේ රටවල් වලින් පන්නලා දාලා දොරවල් වහගත්ත එක. හැබැයි සිංගප්පූරුව කලේ ඒකේ අනිත් පැත්ත. තමන්ගේ රටේ සම්පත් නැත්තම් කරන්න තියෙන එකම දේ පිටරට සල්ලි සහ තාක්ෂණය රටට ගේන එක කියලා ඔවුන් තේරුම් ගත්තා. ලී ක්වාන් යූ ඇතුළු කණ්ඩායම ඇමරිකාව යුරෝපය වගේ කලාපවලට ගිහින් ලෝකයේ දැවැන්ත බහුජාතික සමාගම් වලට කන්න ලව් කළා. සිංගප්පූරුවට ඇවිත් කර්මාන්ත ශාලා දාන්න කියලා. මේ වැඩේට උන් තෝරගත්තේ සිංගප්පූරුවේ බටහිර පැත්තේ තිබුණු ජුරොන් කියන ප්‍රදේශය. මේක සම්පූර්ණයෙන්ම කැලෑවෙන් වැහුණු දැවැන්ත මඩ වගුරක්. මේ මඩ වගුර පුරවලා කර්මාන්තපුරයක් හදනවා කිව්වාම ගොඩක් අය hina වුණා. පත්‍රවල මේකට ගෝගෝගේ මෝඩකම කියලාත් කිව්වා. ඒකට හේතුව මේ යෝජනාව ගෙනාවේ එදා හිටපු මුදල් ඇමති ගෝකෙන් ස්වී කියන මුදල් ඇමතිවරයා නිසයි. හැබැයි රජයේ පස්කදු කපලා මේ මඩ වගුරු පුරවල මාස කිහිපයක් ඇතුළත දැවැන්ත කාර්මික කලාපයක් බවට පත් කළා. ආයෝජකයන්ට බදු සහන දුන්නා. 100%ක්ම ආරක්ෂාව සහතික කළා. අවශ්‍ය යටිතල පාසුකම් ඔක්කොම ලෑස්ති කරලා දුන්නා. ප්‍රතිඵලය උනේ මොකක්ද? ටෙක්සාස් ඉන්ස්ට්‍රුමන්ට්ස්, හියුලයිට් පැකාඩර් වගේ ලෝක ප්‍රසිද්ධ සමාගම් සිංගප්පූරුවේ තමන්ගේ කර්මාන්ත ශාලා පිහිටෙව්වා. රැකියා නැතුව ලෑලි මඩුවල හිටපු සිංගප්පූරු තරුණ තරුණියන්ට රැකියා දහස් ගණනක් නිර්මාණය වුණා. මඩ වගුරු වල වැඩ කරපු පැරණි බුල්ඩෝසර් වල ඉඳලා අදේ භූමියේ තියෙන අති නවීන කර්මාන්ත ශාලා දක්වා ඒ දැවැන්ත පරිවර්තනය අදටත් අපිට පැහැදිලිව දකින්න පුළුවන්. අංක 4 දූෂණය මුලින් නුපුටා දැමූ යකඩ පාලනය. විදේශීය සමාගම් තමන්ගේ සල්ලි අරගෙන රටකට එන්න නම් ඒ රටේ දූෂණය සහ වංචාව බිඳුවටම තියෙන්න ඕනේ. ඒ කාලේ ආසියාවේ ගොඩක් රටවල ව්‍යාපාරයක් පටන් ගන්න නම් දේශපාලකයන්ට පගාව දෙන්න ඕනේ. හැබැයි සිංගප්පූරුව මේ දූෂණය කියන දේ සම්පූර්ණයෙන්ම අතුගාලා දාන දැඩි තීරණයක් ගත්තා. CPIB එහෙම නැත්නම් දූෂණ විමර්ශන කාර්යාංශයට අසීමිත බලතල ලබා දුන්නා. මේ කාර්යාංශයට පුළුවන් වුණා පාර අතුගාන මිනිස්සෙක් ඉදලා රටේ අගමැතිවරයා දක්වා ඕනෑම කෙනෙක්ව විමර්ශනය කරන්න. මේ නීතිය කොයිතරම් තදින් ක්‍රියාත්මක වුණාද කියනවනම් ලෝකයේම දන්න හොඳම උදාහරණයක් තියෙනවා. 1986 දී සිංගප්පූරුවේ ජාතික සංවර්ධන අමාත්‍යවරයා විදිහට හිටපු ටේ චියන් වන්ට එරෙහිව අල්ලස් චෝදනාවක් එල්ල වෙනවා. ඔහු ලී ක්වාන් යූගේ ළඟම මිතුරෙක් වගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රබලයෙක්. හැබැයි නීතියෙන් බේරෙන්න අගමැතිවරයාගෙන් ඔහුට කිසිම උදව්වක් ලැබුණේ නැහැ. අවසානයේදී තමන්ගේ වරද ගැන ලැජ්ජාවට පත් වුණු මේ අමාත්‍යවරයා අගමැතිවරයාට සමා වෙන්න කියලා ලියුමක් ලියලා තියලා සියදි විනාසා ගත්තා. මේ සිදුවීම මුළු ලෝකයටම දුන්නේ එක පණිවිඩයයි. ඒ තමයි සිංගප්පූරුවේ නීතිය කාටත් සමානයි. සතයක්වත් වංචා වෙන්නේ නැති අපයෝජනයට සුරක්ෂිතම රටක් කියන එක. ඒ වගේම රටේ දැඩි විනයක් ඇති කරන්න අපරාධ වලට වගේම සුළු වැරදි වලට දැඩි දඩුවම් නියම කළා. මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට මරණ දඩුවම අනිවාර්ය කළා. පාරේ කුණු දාන එකට කෙල ගහන එකට පවා විශාල දඩ ගැහුවා. පොදු දේපල වලට හානි කළොත් වේවැල් පහර දීමේ දඩුවම නීතිගත කළා. මහජන ප්‍රවාහනය සහ පරිසරයේ පිරිසිදුව තියාගන්න චුයින්ගම් විකිණීම සහ කෑම පවා සම්පූර්ණයෙන්ම තහනම් කළා. මේ දැඩි නීති නිසා ලෝකයේ ආරක්ෂිතම සහ පිරිසිදුම නගරය බවට සිංගප්පූරුව පත් වුණා. රෑ මැදියමේ වුණත් කාන්තාවකට කිසිම බයක් සැකක් නැතුව පාරක බැහැලා යන්න පුළුවන් වටපිටාවක් එහෙ නිර්මාණය වෙලා තියෙනවා. නගරයේ පුරා තියෙන පිරිසිදු වීදි සහ නීතිය ක්‍රියාත්මක කරන දැඩි ආරක්ෂක යාන්ත්‍රණය ලෝකයටම මේ බවද ඔප්පු කරලා තියෙනවා. අංක 5 සියලු දෙනාටම එකම වහලක් සහ ජාතිවාදය අවසන් කිරීම. රටක් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නැහැ. මිනිස්සු ජීවත් වෙන්නේ පාරේ නම්. 1960 ගණන් වල බහුතරයක් මිනිස්සු ජීවත් වුණේ අතිශය අපිරිසිදු පැල්පත්වල. 1961 දී බුකිට්ටෝ සුයි කියන පැල්පත් ගම්මානයේ ඇතුණු දැවැන්ත ගින්නකින් මිනිස්සු දහස් ගානකට උන් හිටි තැන් අහිමි වුණා. මේ ප්‍රශ්නේ විසඳන්න රජය HDB එහෙමත් නැත්නම් නිවාස සංවර්ධන මණ්ඩලය පිහිටෙව්වා. රජයේ වේගෙන් ආසුසට දැවැන්ත මහල් නිවාස සංකීර්ණ ඉදි කරලා පැල්පත්වල හිටපු මිනිස්සුන්ව ඒවට ගෙන්නුවා. තමන්ගේම කියලා ගෙයක් තියෙනකොට මිනිස්සු රට වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා වගේම රට ආරක්ෂා කරගන්නවා කියන එක රජය දැනගෙන හිටියා. හැබැයි මෙතන තිබුණු ලොකුම මාස්ටර් ප්ලෑන් එක තමයි මේ නිවාස බෙදා දුන්න විදිය. සිංගප්පූරුවේ ඉන්නේ චීන, මැලේ සහ ඉන්දියානු සම්භවයක් තියෙන ජනතාවක්. අතීතයේදී මේ අය හිටියේ තමන්ගේ ජාතියට වෙන්වුණු වෙන වෙනම ගම්මානවල. මේක නිතරම ජාතිවාදී ගැටුම් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. රජයේ එත්නික් ඉන්ටිග්‍රේෂන් පොලිසි එහෙමත් නැත්නම් ජනවාර්ගික ඒකබද්ධතා ප්‍රතිපත්තිය කියලා නීතියක් ගෙනාවා. මේ නීතියට අනුව එක මහල් නිවාස සංකීර්ණයක අනිවාර්යයෙන්ම නිශ්චිත ප්‍රතිශතයකින් මේ හැම ජාතියකම පවුල් ජීවත් වෙන්න ඕනේ. මේ නිසා එකම මහල් නිවාසයක ඉහළ තට්ටුවේ චීන පවුලකුත් පහළ තට්ටුවේ මැලේ පවුලකුත් අල්ලපු ගෙදර
ඉන්දියානු පවුලකුත් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ දරුවන් එකම පාසලට ගියා. එකට සෙල්ලම් කළා. මේකෙන් දශක කිහිපයක් යද්දී ජාතිවාදය කියන දේ සිංගප්පූරුවෙන් සම්පූර්ණයෙන්ම තුරන් වෙලා ගියා. අදට සිංගප්පූරුවේ ජනගහනයෙන් 80%කට වඩා ජීවත් වෙන්නේ රජයෙන් හදපු මේ HDB නිවාසවල. අදටත් මේ දැවැන්ත මහල් නිවාස සංකීර්ණවල විවිධ ජාතීන්ට අයත් මිනිස්සු ඉතාම සාමකාමීව එකට ජීවත් වෙනවා දකින්න පුළුවන්. අංක 6. එකම ස්වභාවික සම්පතුණු මිනිස් මොලයෙන් වැඩ ගැනීම. ස්වභාවික සම්පත් නැති රටකට තියෙන එකම සම්පත මිනිස්සු විතරයි. මේ නිසා සිංගප්පූරුව තමන්ගේ මානව සම්පත සංවර්ධනය කරන්න අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත මුදලක් ආයෝජනය කළා. ඒ වගේම ලී කුවාන් යූ තවත් නිර්භීත තීරණයක් ගත්තා. ඒ තමයි සිංගප්පූරුවේ ප්‍රධාන වැඩ කරන භාෂාව විදිහට ඉංග්‍රීසි භාෂාව යොදා ගැනීම. විදේශීය ආයෝජකයන්ට රටට ඇවිත් වැඩ කරන්න නම් ඉංග්‍රීසි නැතුව බැහැ කියන එක ඔහු තේරුම් අරන් හිටියා. පාසල්වල ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනීම් කටයුතු ආරම්භ කළා. ඒ වගේම තමන්ගේ මව් භාෂාව දෙවෙනි භාෂාව විදිහට ඉගෙන ගන්න එක අනිවාර්ය කළා. මේ නිසා සිංගප්පූරු තරුණ පරපුරට ලෝකේ ඕනෑම රටක සමාගමක් එක්ක වැඩ කිරීමේ හැකියාව ලැබුණා. ඒ වගේම සිංගප්පූරුවේ හැමදේම සිද්ධ වුණේ මෙරිටෝක්‍රේසි එහෙම නැත්නම් කුසලතාවය මත පදනම් වෙලා. ඔයාගේ තාත්තා කවුද? දේශපාලන හිතවත්කම් මොනවද කියන දේවල් වලට රස්සාවල් ලැබුණේ නැහැ. දක්ෂතාවයේ තියෙන කෙනා විතරක් ඉස්සරහට ආවා. මේ නිසා රටේ පාලනයට සහ පරිපාලනයට හැම වෙලෙම බුද්ධිමත් සහ දක්ෂතම පිරිසක් එකතු වුණා. අංක 7. අනාගතය අත්පත් කරගත් අද පවතින ආශ්චර්ය. කර්මාන්ත වලින් ගොඩනැගුණු සිංගප්පූරුව එතනින් නැවතුනේ නැහැ. ලෝකේ වෙනස් වෙනකොට ඔවුන් ඊටත් වඩා වේගයෙන් වෙනස් වුණා. කර්මාන්ත යුගයෙන් පස්සේ ඔවුන් මූල්‍ය සේවා අංශයට යොමු වෙලා අද වෙනකොට ආසියාවේ ප්‍රධානම මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් වෙලා තියෙනවා. ලෝකයේ දැවැන්ත බැංකු සහ තාක්ෂණික සමාගම් අද ස්ථානගත වෙලා තියෙන්නේ මේ පුංචි දූපතේ. සැබෑ ස්වභාවික ලස්සනක් නොතිබුණු ඔවුන් සංචාරකයන් ආකර්ෂණය කරගන්න මරීනා බේ සෑන්ඩ්ස්, ගාඩන්ස් බයි ද බේ වගේ මිනිසා විසින් නිර්මාණය කරපු දැවැන්ත ආශ්චර්යයන් ලෝකයට පෙන්නුවා. ගොඩබිම ප්‍රමාණයෙන් කුඩා නිසා මුහුද ගොඩ කරලා අලුතෙන් භූමිය නිර්මාණය කරගත්තා. නගරයේ කොන්ක්‍රීට් ගොඩක් වෙන්න නොදී හැම ගොඩනැගිල්ලක්ම හරිත වර්ණයෙන් අලංකාර කරලා උද්‍යානයක් තුල පිහිටි නගරයක් කියන සංකල්පය ලෝකෙටම හඳුන්වා දුන්නා. එදා නිදහස ලබන කාලේ අනුන්ගේ වතුර ඉල්ලගෙන බීපු සිංගප්පූරුව අද වෙද්දි නිව් වෝටර් කියන තාක්ෂණය හරහා අපජලය ප්‍රතිචක්‍රීකරණය කරලා ලෝකයේම පිරිසිදුම පානීය ජලය නිපදවන මට්ටමට ජලය අතින් ස්වයංපෝෂිත වෙලා තියෙනවා. අද වෙනකොට සිංගප්පූරුව කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් AI තාක්ෂණයේ ලෝකයේම පෙරමුණේ ඉන්න රටක්. එදා සාමාන්‍ය වැසියෙක්ගේ වාර්ෂික ආදායම ඩොලර් 500කටත් වඩා අඩුවෙන් තිබුණු මේ රට අද ඒක පුද්ගල ආදායම ඩොලර් 88000ක් ඉක්මවලා ගිහින් තියෙනවා. ඒ වගේම අද ලෝකේ බලවත්ම පාස්පෝර්ට් එක තියෙන්නේ සිංගප්පූරුවටයි. වීසා නැතුව ලෝකේ රටවල් 195කට යන්න අද සිංගප්පූරු ජාතිකයෙකුට පුළුවන්. ලෝකේ සුවිශාල සමාගම් වල කාර්යාල රොබෝ තාක්ෂණයෙන් පාලනය වෙන වරාය අද සිංගප්පූරුවට දැවැන්ත ආඩම්බරයක් වෙලා තියෙනවා. අවසාන වශයෙන් ගත්තොත් සිංගප්පූරුවේ මේ ආශ්චර්ය පිටුපස කිසිම මැජික් එකක් නැහැ. ස්වභාවික පත් නැහැ. භූමිය කුඩයි කියලා අඩා වැටෙන්නේ නැතුව Tamanට තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න වුන් දැනගෙන හිටියා. මේ දැවැන්ත ගමන ගොඩනැගුණේ නිවැරදි දැක්මක් තියෙන අවංක නායකත්වය, දූෂණයෙන් තොර පාලනය සහ රටේ ජනතාවගේ දැඩි කැපවීම කියන දේවල් එකතු වෙලයි. අඩාගෙන වෙනත් රටකින් පන්නා දැමුවේ පුංචි මඩුගොහරුව අද ලෝකයටම පාඩමක් කියා දෙන තැනකට ඇවිත් තියෙනවා. දියුණු වෙන්න බැහැ කියලා නිදහසට කරුණු හොයන ලෝකේ ඕනෑම රටකට සිංගප්පූරුව කියන්නේ කවදාවත් මැකී නොයන ජීවමාන ආදර්ශයක්. මේ ගැන ඔයාගේ වටිනා අදහස පල්ලෙන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මේ වගේ ලෝකේ තියෙන අපි නොදන්න පුදුම හිතෙන දේවල් හැංගුණු කතා ගැන දිගටම දැනගන්න අමතක නොකර අපේ channel එක අදම subscribe කරන්න. එහෙමනම් තවත් මේ වගේ ත්‍රාසජනක කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. සුබ දවසක්.